හායි හෙලෝ කොහොමද? ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න ගොඩ දවසකට පස්සේ මම බ්ලොග් එකක් අරගෙන ආවා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේ ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සියලු සිතුම් පැතුම් ඉටුවෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. දැන් ඉතින් අවුරුද්ද ඉවර වෙලා වෙසක් වලටත් ළඟ වුණාට මට දැන් තමා ටයිම් එකක් ලැබුණේ ඔයාලත් එක්ක මගේ අවුරුදු බ්ලොග් එක ෂෙයා කරගන්න. මේ බ්ලොග් එක පුරාම තියෙන්නේ මගේ අවුරුදු දවස ගෙවුන විදිය. අන්තිම වෙනකම් බලන්න ඕනි හොඳේ. ඉතින් මුලින්ම කරේ චාරිත්‍රානුකූලව ලිපගිනි මොලවලා කිරි උතුරන එක. ඔය විදියට කෙරේ උතුරලා ඉවර වෙලා බුදු පහන තියලා බුද්ධ පූජාව පූජා කරා. ඔන්න දැන් මේ තියෙන්නේ අපේ ගෙදර පුංචි කෑම මේසේ. දැන් තියෙන්නේ ආහාර අනුභවය නැකට. එතනින් පස්සේ වීඩියෝ මුකුත් නෑ බඩගින්න හිඳපු නිසා හොඳට කෑවා. ඊට පස්සේ හවසට යන්කෝ අපි මොකද කරේ බලන්න. ඔන්න දැන් අපි පුංචි ගමනක් යන්නේ. එන්නකෝ යන්න මාත් එක්ක. හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නැටුවා. ඉතින් මුලින්ම කරේ කීල්ස් එකට ගිහිල්ලා කන්න බොන්න කෑම ටිකක් ගත්ත එක. ඇත්තටම කිව්වොත් කඩචෝරු ගත්ත එක. එන හිමිදිරි සීලට සිතුවිලි කිති කැවුනා. එක පාරට ආදර මල් සුවඳක් දැනුණා. මද හාසනගා ඈ හොරහින් වගේ බැලුවා. හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නැටුවා. එන හිමිදිරි සීලට සිතුවිලි කිති. මේ වටපිටාව නම් මාරම ලස්සනයි. මාරම ලස්සන විව් එකක් තිබ්බේ. බොරනම් ඔයාලත් බලන්නකෝ. ඔන්න ඉතින් අපි මෙන්න මෙතැන්ට තමයි ආවේ. මේ දවස්වල නම් වතුර චුට්ටක් අඩුයි. සෙනගත් හිටියා. පාළු අම්බරයේ තේ දුන්නක් ඇඳිලා. පාට ගෑවි ගසේ පාළුව සැඟව ගියා. පාළු අම්බරයේ තේ දුන්නක් ඇඳිලා. ඇඟට පුදුම සනීපයක් දැනෙන්නේ මේ දවස්වල රස්නේනේ. ඉතින් මේ වගේ වතුර වල බැහැලා ඉන්නකොට හරිම රිලැක්ස් මාරම සනීපයි ඉතින්. පාට කෑලි ගසේ පාළුව සැඟව ගියා. සීතලෙන් මිරිකි උදා වුණු මේ අරුණේ. පාළු වූ මහදේ කවුරුද තනි මැකුවේ. කොහොම හරි කළුවර වැටෙනකම් අපි පූල් එකේ අන්තිමට අපි විතරයි ඉතුරු. ඔන්න ඉතින් අපි දැන් ගෙදර යන්න හදන්නේ. හිත නාඹර තාලෙට වෙල් දෙනිවල නැටුවා. ඊට පස්සේ එන ගමන් අපි රැයට කෑම ගන්න නැවැත්තුවා. එතකොට මෙන්න මේ රසම රස චායිත් බිව්වා අපි. එන හිමිදිරි සීලට සිතුවිලි කිති කැව්. ඉතින් හැමදාම වගේ කාලි ඉවර වෙලා අන්තිම මොහොතේ තමයි මට මතක් වෙන්නේ වීඩියෝ එකක් ගත්තේ නැහැ නේද කියලා. ඉතින් දැන් මේ කාලේ ඉවර වෙලා අන්තිම හරිය ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් උත් කෑවා කට්ටිය. එක පාරට ආදර මල් සුවඳක් දැනුණා. අන්න මම දැන් මෙතනින් බ්ලොග් එක ඉවර කරනවා. බ්ලොග් එක ඉවර වෙනකම් බලපුවා ඔයාට හැමදාම වගේ ආදරේ හොඳේ. එහෙනම් අලුත් බ්ලොග් එකක් අරන් එන්න හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ. බයි බයි.